ඔන්න අපි අද ආවා චීනයට. චීනයේ අවතාර කඳුකරේ කියලා අපි හඳුන්වන චන්ජියාචී ජාතික වනෝද්‍යානයේ ඇවිදින්. මෙම වනාන්තරයත් අපගේ සිංහරාජ වගේම යුනෙස්කෝවේ ජාතික උරුමයක් ලෙස තමයි සලකන්නේ. හැබැයි මෙම වනාන්තරය සංචාරක ආකර්ෂණ ඇඳ ගන්නා ලෙස සංවර්ධනය කරනවා අතරම චීන රජයේ විසින් තාමත්ම ආරක්ෂිත වනාන්තරයක් බවට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරලා තියෙනවා. ඒ වගේම මෙහි එන්නේ සින්දු කියනවත් නටන්නවත් නෙමෙයි. මේ කිලෝමීටර් 7මාරක් පමණ වන මම්පෙත්තේ ඇවිදිමින් මේ සුන්දරත්වය විඳින්න. මෙහි ඇතුල් වීම පවා කාලසටහනකට අනුව දරා ගැනීමේ ධාරිතාව අනුව පාලනය කරලා තියෙනවා. ඒකට ඔන්ලයින් නැත්නම් අන්තර්ජාලයෙන් දිනයක් හා කාලයක් වෙන් කරගෙන ටිකට් ලබා ගන්න සිද්ධ වෙනවා. අපි මේ වීඩියෝ අප්ලෝඩ් කරන්න හිතුවේ අපිටත් පැමිණි වනාන්තරය තිබෙනවා. ඒ නිසා අපිටත් වනාන්තරය සංරක්ෂණය කරමින් සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමට අපිට ඇති හැකියාව මේකෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතුණු නිසා. හැබැයි මොනවා කරන්නත් කලින් අපේ ආකල්ප වෙනස් වෙලා අපිත් ලෝකයේ ඉදිරියට යන්න ඕන කියලා මතක තියාගන්න. ඉරසාර සංවර ස්වභාවික සම්පත් කළමනාකරණය කියන්නේ අපේ සම්පත් මතු පරම්පරාවට අපි වගේම හෝ ඊටත් වඩා හොඳින් භාවිතා කරන්න අවස්ථාව සැලසෙමින් අපි විසින් භාවිතා කිරීම. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු. අපි දැන් නැවතත් වනාන්තරයට තුල් වෙනවා. ඔබට මේ ලාවා වලින් හැදිච්ච සාමාන්‍ය මනරම් අදහාගත නොහැකි මේ ගල් කුළුණු පේනවා ඇති. මම හිතන්නේ අපිට මේ වගේ ගල් කුළුණු නැති වුණාට අපිට මේ වගේ පාත් එකක් හදන්න පුළුවන්. අපේ බොහෝ දුරට මේ වගේ පාත් හදලා තිබ්බට අපි පරිපාලනය කරලා නැහැ හරියට. සහ මට මේ පාත් එකේ යනකොට මතක් වෙච්ච තව දෙයක් තමයි ඇත්තටම මේ පරිසරයට ගොඩක් හානි කරන්නේ කණ්ඩායම් වශයෙන් එන අය. මෙන්න කණ්ඩායම් වශයෙන් එන අය එනකොට දැන් මේ වනාන්තරය ඇතුල් වෙන තැන කණ්ඩායම් සඳහා වෙනම ප්‍රවේශ පත්‍ර අලෙවි කරන කවුලක් තිබුණා. මේ කවුලුව ආවහම විශේෂ උපදෙස් මාලාවක් කණ්ඩායම් නායකයාට ලබා දෙනවා. එතකොට මේ කණ්ඩායමේ අයගේ ඕනෑම ක්‍රියාවකට කණ්ඩායම් නායකයා වගකිව යුතු බවට අපි ක්‍රමවේදයක් හදන්නවා. එතකොට කණ්ඩායම් නායකයා වගකියයි එම කණ්ඩායමෙන් කිසිම විදිහකට පරිසරයට හානියක් වෙන දෙයක් හෝ පරිසරය අපවිත්‍ර වෙන දෙයක් නොවෙන්නේ. මම හිතන්නේ ලංකාවේ සෑම පාක් එකකම සෑම සංචාරක ආකර්ෂණීය තැනකම විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් එන අයගේ නායකයාට විශේෂ වගකීමක් පවරන්න ඕන අපි. එහෙම කළොත් අපිට තව ටිකක් හොඳට පරිසරය ආරක්ෂා කරගෙන හැමෝටම බලන්න මේක ලබා දෙන්න පුළුවන්.